slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative when you should be getting after it. I got facts over tracks. This and that, spitting slow, spitting fast. I could roast, I could gas it. Boys and girls, අද මේ වීඩියෝ එකෙන් බලමු Free Fire game එකේ ස්නයිපර් ගහන්න කැමති ප්ලේයර් කෙනෙක්ට සෙට් වෙන සුපිරිම ස්කිල් මොනවද වගේම ස්නයිපර් ගහන්න පුළුවන් සුපිරිම ටිප්ස් and tricks ටිකක්. ඉතින් අපි ස්කිල් ටික මොනවද කියලා බලමු. ඊට කලින් ඉතින් මතක් කරනවා channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා නැත්නම් වීඩියෝ එකට like එකක් දාගෙන යන්න. හරි ඉතින් බලමු අපි තෝරන් තියෙන ස්කිල් මොනවද කියලා. ඉතින් මෙතන active skill එක විදිහට මම තෝරගන්න තියෙන iris skill එක. ඊට පස්සේ passive skill දෙන විදිහට තෝරගන්න තියෙන mokog skill එක, rafael skill එක, laura skill එක. ඉතින් ඒ වගේම තමයි මම මෙතන pet skill එක විදිහට තෝරගන්න තියෙන්නේ urban skill එක. ඒ වගේම තමයි load out එක විදිහට තෝරගන්න තියෙන්නේ bonfire එක. ඉතින් අපි දැන් කතා කරමු මේ skill වලින් මොනවද වෙන්නේ කියලා වෙන වෙනම. හරි ඉතින් අපි දැන් බලමු මේ skill වලින් මොකද වෙන්නේ කියලා. ඉතින් මම මුලින්ම කතා කරන්නේ active skill එක ගැන. ඉතින් iris skill එක තමයි මම තෝරගන්න තියෙන්නේ. ඉතින් මේ skill එක මොකද්ද වෙන්නේ කියලා බලුවොත් හිතන්න sniper නෙවෙයි අපි ඕනම ගන්න එකකින් enemy එක දුරේ ඉඳන් එtti fire කරනවා. එතකොට මේ enemy එක damage වෙලා තියෙන වෙලාවක එයා cover එකක් ගන්න wall එකක් ගන්නවා කියලා හිතන්න. එතකොට මේ skill එක අපි දාලා ඒ wall එක damage කරොත් ඒ කිව්වේ wall එකට fire කරොත් ඒ enemy ඉන්න තැන අපිට රෝස පාටින් mark වෙනවා. ඉතින් එතකොට මේ mark වෙලා තියෙන තැනට අපි හරියටම fire කරොත් ඒ enemy ගේ damage එක වෙනවා. ඉතින් එතකොට wall එක ඇතුලෙන් cover එක අරන් ඉන්න enemy එකට උනත් අපිට sniper ගන්න වෙලාවක හෝ වෙන gun එකකින් fire කරන වෙලාවට ඉක්මනට kill එක දාගන්න පුළුවන් damage කරලා. ඉතින් මම දෙවෙනියට තෝරගන්න තියෙන skill එක තමයි mokog skill එක. ඉතින් මේ mokog skill එකෙන් වෙන්නේ කලින් skill එකෙන් වගේම අපි enemy එකට පොඩි හරි damage එකක් කරපු ගමන් enemy ඉන්න තැන අපිට mark වෙනවා. ඉතින් එතකොට අපිට පුළුවන් මේ active skill එක නැති වෙලාවක වුණත් ඉක්මනට enemy යට damage කරන්න. මොකද double M2B වගේ ගහන වෙලාවක wall එකක් දාගත්තත් ඒ wall එක තුලින් වදිනවා. ඉතින් එතකොට මේ mokog skill එක තියෙන නිසා අපිට ඉක්මනට මේ enemy එක kill කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මම තුන්වෙනියට තෝරගන්න තියෙන skill එක තමයි rafael skill එක. ඉතින් මේක නම් ඇත්තටම sniper ගහන player කෙනෙක්ට මම ලොකුවටම recommend කරන skill එකක් තමයි. ඒ මොකද කියලා බැලුවොත් අපි සාමාන්‍යයෙන් sniper දෙකක් ගත්තොත් silencer දෙකක් හොයනවාමයි අනිවාර්යෙන්ම. ඉතින් මේ rafael skill එක දාලා තියෙන වෙලාවක අපිට එහෙම silencer දෙකක් හොයන්න ඕනේ නැහැ. මොකද මේ skill එකෙන් අපේ gun දෙකට silencer effect එකක් වැටෙනවා. ඉතින් එතකොට ආයෙමත් silencer හොයන්න අපේ කාල නාස්ති කරන්න ඕනේ නැහැ. ඒ වගේම තමයි මේ skill එකෙන් තවත් වාසියක් වෙනවා. ඒ තමයි අපි normal gun එකකින් enemy එක knock කරොත් ඒ enemy ටිකක් වෙලා යනකම් kill වෙන්නේ නැහැ. ඒ වුණාට මේ skill එක දාලා අපි sniper එකකින් වගේ knock down එකක් ගත්තොත් ඒ enemy එක knock වෙලා ඉන්න enemy ගේ health එක ඉක්මනට බහිනවා. ඉතින් එතකොට ඉක්මනටම අපිට kill එක ගන්න පුළුවන් වෙනවා මේ rafael skill එකෙන්. ඉතින් මේ skill දෙක නිසා මම අනිවාර්යයෙන්ම recommend කරන skill එක තමයි මේ rafael skill එක. ඉතින් අපි දැන් බලමු මේ අන්තිම skill එක ගන්න laura skill එක මොකක්ද වෙන්නේ කියලා. මේකෙන් වෙන්නේ අපි මොකක් හරි ගන්න එකකින් scope කරලා fire කරද්දී ඒ enemy ගේ ඇඟට ගිහිල්ලා ඒ bullet එක වදින තියෙන සම්භාවිතය වැඩි. ඒ කියන්නේ gun එකේ accuracy එක වැඩි වෙනවා. ඉතින් sniper කියන්නේ aim එක ඇඟට lock වෙන gun එකක් නෙමෙයි. ඒක නිසා ඉතින් scope කරලා fire කරද්දී ඒ bullet එක ගිහිල්ලා enemy ගේ ඇඟටම වදින ලොකු සම්භාවිතයක් තියෙනවා මේ laura ගේ skill එකෙන්. ඉතින් අපි දැන් බලමු අපි තෝරගත්ත pet skill එකයි load out එකයි. ඉතින් මම මෙතන තෝරගන්න තියෙන pet skill එක තමයි urban skill එක. ඉතින් මේ skill එක මොකද්ද වෙන්නේ කියලා බලුවොත් මේ skill එකෙන් වෙන්නේ අපිට map එකේ enemy ඉන්න තැන mark වෙලා පෙන්නනවා. ඉතින් එතකොට අපිට පුළුවන් ගිහිල්ලා enemy ඉන්න තැන හොයාගන්නවා ගිහිල්ලා ඉක්මනට kill ටික දාගන්න. මේ pet skill එක නිසා මම recommend කරනවා. ඉතින් ඒ වගේම තමයි අපි තෝරගන්න තියෙන load out එක bonfire එක. ඉතින් මේ bonfire එකෙන් අපි heal කරන එක තමයි කරන්නේ. ඉතින් මේක අපිට ලොකු වාසියක් ගන්න පුළුවන් දුර fight එකක වගේ යන වෙලාවක අපි ස්නයිපර් ගහද්දී enemy එක ලොකු damage එකක් වෙනවා. ඒ වගේම තමයි enemy එකකිනුත් අපිට damage එකක් වුණොත් අපිට ඉක්මනට kill එක දාගන්න පුළුවන් මෙඩියක් ගහන එක නවත්තලා. ඉතින් ඒක අපිට පොඩි රිස්කි වැඩක්. ඒක නිසා ඉතින් අපිට පුළුවන් මේ bonfire එක දාන ගමන් enemy එකට fire කරන්න. ඉතින් එතකොට මේ bonfire එකෙන් අපි heal වෙනවා වගේම තමයි sniper shot එකෙන් දෙකෙන් වගේ kill එක දාගන්න පුළුවන්. ඉතින් මේක වාසියක් නිසා මම ඉතින් මේ bonfire එකත් recommend කරනවා sniper ගන්න player කෙනෙක්ට. හරි ඉතින් ඔන්න නම් අපි දැන් skill ගැන කතා කරලා ඉවරයි. ඉතින් මෙතනින් එහාට මේ වීඩියෝ එකේ මම කියලා දෙන්නේ AWM ගහන්න පුළුවන් සුපිරිම tips and tricks ටිකක් ගැන. ඉතින් මේ tips and tricks ඔයා සමහරවිට දන්න දේවල් වෙන්න පුළුවන්.
ඉතින් මම මෙතනින් කියලා දෙන්නේ ක්වික් වෙපන් ස්විච් එක ගැන සිංගල් AWM එකක් කොහොමද අපි එක දිගට ගහන්නේ කියලා මේ වගේ දේවල් ගැන. ඉතින් ඔයා මේ දේවල් ගැන දන්න කෙනෙක් නම් මෙතනින් යාට වීඩියෝ එක බලන්න එපා. මොකද ඒකින් කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ ඔයාට. ඉතින් මේ දේවල් ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් ඉතින් දිගටම වීඩියෝ එක බලන්න. අපි දැන් යමු ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා මම කියලා දෙන්නම් මේ දේවල් කොහොමද කරන්න කියලා. ඉතින් ඊට කලින් මතක් කරනවා channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා වීඩියෝ එක like එකක් දාලා නැත්නම් වීඩියෝ එකට like එකක් දාන්න. අපි ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට ආවා. මුලින්ම මම කියලා දෙන්නම් ක්වික් වෙපන් ස්විච් එක ගැන. ඉතින් අපිට ඒක on කරගන්න පුළුවන් මේ settings වලට ගියාට පස්සේ එතන යට තියෙනවා ක්වික් වෙපන් ස්විච් බටන් කියලා. මෙතන මේක ඔයාගේ ගොඩක් දුරට off වෙලා ඇත්තේ. ඉතින් මේක on කරන්න පුළුවන්. ඉතින් මෙතන පේනවා ඇති on කරාට පස්සේ බටන් එකක් ආවා. ඒක මම custom hardware ගිහලා ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේ තියෙන්නේ ක්වික් වෙපන් ස්විච් බටන් එක. ඉතින් මේක ඔයා ඇත්තටම ඔයාගේ අතට පහසු තැනකින් තියාගන්න. ඒ කිව්වේ මේක දැන් මෙතන තියලා මේක වාට මේ හරියෙන් වගේ දාගන්න පුළුවන් 3 finger ගාන කෙනෙක් නම්. ඉතින් මම නම් 2 finger play කෙනෙක් නිසා ඉතින් මම මේක මේ හරියෙන් වගේ තියාගන්නවා. ඉතින් සමහරව මේක මේ වගේ තැන්වල වගේ තියාන play කරනවා. ඉතින් ඒක ගැටලුවක් නැහැ. තමන්ගේ අතට පහසු තැනකින් තියාගන්න පුළුවන්. මම මේක ගොඩක් වෙලාවට මෙතන වගේ තියාගෙන තමයි පාවිච්චි කරන්නේ. හරි ඉතින් මම දැන් ක්වික් වෙපන් ස්විච් බටන් එක අරගෙන තියෙන්නේ. ඉතින් ඒක ප්‍රෙස් කරාට පස්සේ ඕමින් මයික් ගන් දෙකක් අරන් පෙන්නන්න. ඉතින් මම මෙතනින් ගන්නම් M2B දෙකක්. හරි ඉතින් ඔන්න එනම් මම දැන් M2B දෙකක් ගත්තා. ඉතින් දැන් මෙතන මේ ක්වික් වෙපන් ස්විච් බටන් එක එබුවට පස්සේ පේන නැති ගන්න එක ස්විච් වෙනවා. ඉතින් මම මේ ඔබන්නේ ක්වික් වෙපන් ස්විච් බටන් එක. ඉතින් මේ වෙපන් ස්විච් කරන එක ඉක්මනට කරගන්න පුළුවන් මේ ක්වික් වෙපන් ස්විච් බටන් එකෙන්. මේක ඇත්තටම ලොකු වාසියක්. ඉතින් මේක තමයි මේ ක්වික් වෙපන් ස්විච් බටන් එකෙන් වෙන්නේ. ඉතින් මේ ස්නයිපර් ගහද්දි අපිට ඉක්මනට ඒ කිව්වේ ස්නයිපර් දැන් මේම ගහන්න පුළුවන් වෙපන් ස්විච් කර. එතකොට දැන් ඕගලන්ට පේනවා ඇති මේ ප්ලේ ෆයර් කරාට පස්සේ මෙතන දැන් මම මේ හරියට වගේ ෆයර් කරොත් ඒක එනිමියා ගඟට යන්නේ නැහැ. මොකද මේ ස්නයිපර් වල තියෙන විශේෂත්වය මේක එම් එක ගඟට ලොක් වෙන්නේ නැහැ. ඉතින් එතකොට ඒක සමහරු කට්ටියට අමාරුයි. ඉතින් ඒක නිසා තමයි සමහරු ස්නයිපර් ගහන්න නැත්තේ. ඉතින් එතකොට ඒකට සොලියුෂන් එකක් විදියට මෙතන ගන්නයක් දීලා තියෙනවා. ඒ තමයි K98K එක. ඉතින් K90 අරගත්තොත් K90 අරගෙන අපිට පුළුවන් මේකට චිප් දාන්න. චිප් අපිට 6ක් ගමු අරගෙන ගන් එක මම දැන් අප්ඩේට් කරගන්නවා. ඉතින් පේනවාද මේ ගන් දෙකම දැන් චිප් තුන දාපු රතු පාට වෙච්ච ගන් දෙකක්. ඉතින් මේ K90 මේක ඉස්සර නම් තිබ්බේ මෙතන මේ බයෝමෙට්‍රික් ස්කෝප් කියන එක. ඉතින් දැන් මෙතන පෙන්වන්නේ අප්ග්‍රේඩ් චිප් කියලා. ඉතින් ඉස්සර අපිට මැප් එකේ බිම තිබිලා බයෝමෙට්‍රික් ස්කෝප් හවුල ගන්න පුළුවන්. එතකොට ඒක අපිට මේ K90ට දාලා මේ ඇබිලිටි එක ගන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු මේකෙන් මොකද වෙන්නේ කියලා. ඉතින් කලින් මේ හරියට වගේ අපි ෆයර් කරොත් ඒ බුලට් එක එනිමි එකකට වදින්නේ. ඒකට දැන් බලන්න මේ K90 දැන් ෆයර් කරොත් දැන් මම මේ හරියට වගේ ෆයර් කරාට පස්සේ පේනවා ඇති ඒ බුලට් එක ගිහලා නිකන් අර හොයාගෙන ගිහලා එම් එක ඇඟට අනිත් ගන්නවල එම් එක ඇඟට ලොක් වෙනවා වගේ ගිහලා වදිනවා. ඉතින් මේක තමයි අපිට ගන්න පුළුවන් සුපිරිම වාසිය මේ K90 ෙන්. ඉතින් එතකොට එම් එක ඇඟට ලොක් වෙන්නේ නැහැ. අපිට ගහන්න අමාරුයි කියලා ප්ලේ කරන්න නැති ප්ලේස්ලට ඉතින් මේ ගන්න එකට මේ චිප් දාලා ඉතින් ප්ලේ කරන්න පුළුවන්. ඒක ඇත්තටම ලොකු වාසියක්. ඉතින් ඊට පස්සේ මම කියලා දෙන්නම් සිංගල් AWM එකෙන් කොහොමද අපි ප්ලේ කරන්න කියලා. ඉතින් K90 අපි කරමු. ඉතින් මම දැන් K90 බලනවා. ඉතින් දැන් මෙතන පේනවා ඇති එක K90 මගේ අතේ තියෙන්නේ. එතකොට මේකෙන් කොහොමද ප්ලේ කරන්න කියලා බලමු. ඉතින් ගොඩක් වෙලාවට එක ස්නයිපර් එකයි නම් තියන්නේ. අපි අනිත් ගන්න එක විදිහට තියාගන්නේ ළඟ ගන්න ගන්නයක්. එතකොට ස්නයිපර් එකක් පාවිච්චි කරන ගොඩක් දුරට දුර ගන්න ෆයිට් වලනේ. එතකොට අපිට පුළුවන් එනිමියට ෆයර් කරපු ගමම ස්විච් කරලා ආයෙමත් සැරයක් ස්කෝප් එක ඔබන්න. ස්විච් කරලා නෙවෙයි සමාවෙන්න රීලෝඩ් කළා. ඒක දැන් මෙතන එනිමියා ඉන්නවා නම් අපි එනිමියට ෆයර් කරපු ගමන් ආයෙමත් සැරයක් ගන්න රීලෝඩ් කරා ස්කෝප් බටන් එක බෝ. දැන් මෙතන එනිමියා ඉන්නවා. අපි ෆයර් කරා ආයෙමත් මෙහෙම කරා. එතකොට අපිට පුළුවන් ඉක්මනට එනිමියට ෆයර් කරලා ඉක්මනට කිල් එක දාගන්න. ඉතින් මේ විදිහට පුළුවන්. මේ කිව්වේ මේක අපි ගොඩක් ඉක්මනට ගහලා පුරුදු වෙන්න ඕන. නැත්තම් නම් මේක ඇත්තටම කරන්න අමාරුයි. ඉතින් මේ විදිහට කරලා ඔයගලන්ට පුළුවන් ඉක්මනට සිංගල් AWM එකෙන් කිල් එක දාගන්න. ඉතින් මේක තමයි සිංගල් AWM ගන්න ට්‍රික් එක. ඉතින් ඒ වගේම තමයි අපි දැන් ගමු තවත් ස්නයිපර් දෙකක්. ඉතින් මෙතන දැන් මම අරන් තියෙන ස්නයිපර් දෙක ඇඟට එම් එක ලොක් වෙන නිසා මම ගත්ත M2B දෙකක්. හරි ඉතින් මම දැන් කියලා දෙන්නම් ස්නයිපර් ස්විච් කර ගහන්න පුළුවන් එක ක්‍රමයක්. ඉතින් ඕගලන්ට පේනවාද මේ මම ප්ලේ කරන විදිහට මේ ස්නයිපර් ගහලා පුරුදු වෙන්න ඕගොල්ලෝ.
එතකොට ඉතින් ළඟ රස් ෆයිට් එකකදී වගේ ඔයගලන්ට එනමියක් එවන බුලට් මිස් වෙවි ප්ලේ කරන්න පුළුවන්. ඒ කිව්වේ හැම ප්ලේයර්ම ඉතින් ළඟ ගන්නට එන්නේ. මොකද හැමෝම ස්නයිපර් ගන්න නැති නිසා. එතකොට MP40ක් වගේ තියෙන එනමියක් හිට් වුණොත් එනමියකින් බේරෙන්න ඔයාට මේ විදිහට ප්ලේ කරන්න පුළුවන්. මොකද මේ විදිහට ප්ලේ කරාම එයාගේ බුලට් ගොඩක් අර මිස් ෆයර් වෙනවා. එතකොට ඉතින් මේ උඩ පැන ප්ලේ කරන එකෙන් ලොකු වාසියක් ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මමත් මේ විදිහට ප්ලේ කරන ලොකු දක්ෂ ප්ලේ කෙනෙක් නෙවෙයි. ඉතින් ඒක නිසා ඔයගලන්ට මේ විදිහට ප්ලේ කරන්න ගොඩක් ප්‍රැක්ටිස් කරන්න වෙනවා. ඉතින් ඒක නිසා ඔය නිකන් ඉන්න වෙලාවකට වගේ ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා මේ විදිහට ප්‍රැක්ටිස් කරන්න. එතකොට AWM ගහද්දි ඔයාලට සුපිරියම් ප්ලේ කරන්න පුළුවන්. ඉතින් තවත් සුපිරියම් ක්‍රමයක් තියෙනවා AWM ස්විච් කර ගහන්න පුළුවන්. ඒ තමයි මේ ක්‍රවුච් වෙලා ප්ලේ කරන එක. ඒ කිව්වේ දෙකට නැවිලා මේ විදිහට වෙපන් ස්විච් කර සෙල්ලම් කරන එක. ඉතින් ඒකත් ඇත්තටම සුපිරි දුර ෆයිට් එකකට වගේ. ඉතින් මේකත් ඇත්තරම පුරුදුනොත් ආයි සුපිරියටම ගහන්න පුළුවන් ක්‍රමයක් තමයි. ඉතින් මේවත් ඇත්තරම සුපිරියටම ප්‍රැක්ටිස් කරලා ප්ලේ කරන්න ඕනේවා. ඉතින් ඒක නිසා ඉතින් මම කලින් කිව්වා වගේ ඔයගොල්ලෝ ෆ්‍රී වෙලාවක් තියෙනවා නම් ගේම් එකට ඇවිල්ලා රෑන්ක් අප් එහෙම කරන්න නැති වෙලාවකට ට්‍රේනින් ග්‍රවුන්ඩ් එක පැත්තේ ඇවිල්ලා මේවා ප්‍රැක්ටිස් කරන්න. ඉතින් එතකොට ඔයාලටත් පුළුවන් සුපිරියටම AWM ප්ලේ කරන්න. ඔන්න එන ඉතින් වීඩියෝ එකේ අවසානයටත් ආවා. ඉතින් අද මම කතා කරේ AWM ගහන්න පුළුවන් සුපිරිම ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් ටිකක් ගැන වගේම AWM ගහන්න පුළුවන් සුපිරිම ස්කිල් සෙට් එකක් ගැන. ඉතින් PC කට්ටියට විතර නෙවෙයි මොබයිල් කට්ටියටත් සුපිරියටම AWM ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මම කියපු ට්‍රික්ස් ටිකත් යූස් කරලා නිතරම ඇවිල්ලා ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකේ ස්නයිපර් ගහන ප්‍රැක්ටිස් කරන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් මොකක් මාර දෙයක් ඔයාලට අලුතෙන් ඉගෙන ගන්න ලැබුණා කියලා. ඉතින් එහෙමනම් වීඩියෝ එකට ලයික් එකක් දාලා වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකකුත් දාලා channel එක subscribe කරන් යන්න. ඒ වගේම තමයි ඔයාලට ඉස්සරහට මොන වගේ වීඩියෝ ඕනේ කියලාත් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් මේ වීඩියෝත් ඉස්සරහට අරන් එන්න. එහෙනම් ඉතින් අද වීඩියෝ එක ඉවරයි. bye bye set එකටම.